කේසපත්ම නාලිකාවට ඔය දරුවන් ඉතා ආදරයෙන් පිළිගන්නවා. දරුවනේ මම කතා කරන්නේ කලින් දාපු වීඩියෝ එකක් ගැන. මොකද මට කියන්න හිතුණා මම දාපු මන්ත්‍රණ නොහොත් අභිසම්විධානයේ පිරිත් දැහැන් 7 ගැන ඔය දරුවන් මම කියපු කාරණා හරි ආකාරව දැනුවත් නැහැ කියලා. හිතුන නිසයි දරුවනේ මේ දැහැන් 7 ඊටාම ප්‍රබල මන්ත්‍රණයක් පුතේ. මෙම මන්ත්‍රණය උදේ සවස දැමීමෙන් ওই දරුවන්ට හිතා ගන්නත් බැරි විදිහට විශාල ගුණයක් ලැබේවි. මේ නිතර ශ්‍රවණය කිරීමෙන් gedara dora ප්‍රශ්න ඇති වෙනවා නම් එම නිවසේ ওই දරුවන් දැනුවත් විය යුතු දෙයක් තියෙනවා. ඒ ගැන විශේෂ අවධානයකින් මේ මන්ත්‍රණය භාවිතා කරන්න. මෙම මන්ත්‍රයෙන් පොල් තෙල් 7 වාරයක් හෝ 21 වාරයක් පිරිත් කර බුදු පහන දැල්වීමෙන් බුදු පහනෙන් ලැබෙන ගුණය ඉතා ප්‍රබලව ලැබේවි. මතක ඇතිව පොල් තෙල් වලට සුදු හඳුන්, සැවැන්දරා මුල්, කපුරු ආදිය දමා ලිප තබා රත් කර ගත් විට ඒ ලැබෙන ප්‍රතිඵලය ඉතාම වැඩියි. ඒ වගේම බෝධි පූජා තියෙන විට මේ දැහැන් 7න් පිරිත් කර පැන් කලය බෝධිය නෑවීමෙන්ද ගුණය වැඩියෙන් ලැබෙනවා. අභිසම්විධාන පිරිත් දැහැන් 7න් සියලු දෙනාටම සිතක් ශාන්තියක් උදා වේවයි මම උදරුවන්ට ප්‍රාර්ථනා කරනවා. මා මේ කියපු කාරණා හරියට පිළිපැදලා හරියාකාර විශ්ට සිද්ධ වුණාට පස්සේ මගේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න කියලා මම ওই දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. කාලි මෑණියන්ගේම පිහිටයි ආරක්ෂාවයි.